එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තවත් කරදර එකතු නොකරගන්න. ශුදු මතයතුමාගෙන් ජේසුමේ කියන පණිවිඩය හරිම ලස්සනයි. ඉතින් ජේසු පිරේ තනුෂ්කා. ජේසු පිටයි මිෂෙල්. අපි දන්න අපේ ජීවිතේ බයිබල් පාඩේ කිව්වා වගේම පුංචි තැන්වලින් ඒ කියන්නේ අපි හෙට දවස ගැන ගොඩක් කරදර වෙන අපේ ලෞකික ජීවිතේ මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා. ඒත් මම හිතනවා චුරි තැන් වලින් ලස්සන අත්දැකීම් අපිට ලැබෙනවා කියලා. මම හිතනවා ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති කියලා. ඔව් මිෂෙල්, ඒක ඇත්ත. පුංචි තැන් වලින් තමයි මම ගොඩාක් වෙලාවට ජේසුව මගේ ජීවිතේ අත්දකින්නේ. හුඟක් දෙනෙක් ලොකු සිදුවීම් වලින් ජීවිත වෙනසක් ඇති කරගන්නවා ජේසු තුලින්. ඒත් මම මගේ ජීවිතේ ගොඩාක් අත්දැකලා තියෙන්නේ පුංචි සිදුවීම් තුලින්. ජේසුව ගොඩාක් මම ජීවිතේ අත්දැකලා තියෙනවා. මම මුලින්ම කියන්න මගේ පවුලේ ඉඳියේ මගේ අම්මයි තාත්තයි නංගි මමයි තමයි ජීවත් වුනේ. එතනදී මගේ තාත්තා අසනීප වෙනවා මම ඒ ලෙවල් කරන කාලෙදී. ඒ අසනීප වෙලා මගේ තාත්තගේ ජොබ් එක අඩාල වෙනවා. ඒත් මගේ ඉගෙනීම් කටයුතු නැවතුන්නේ නැහැ. මම ඒ ලෙවල් කරා. එතනින් පස්සේ මගේ තාත්තා අසනීප වීම නිසා මිය යනවා. ඒකෙන් පස්සේ මම සහ නංගි දෙන්නම අධ්‍යාපනය නියැලලා ඉවර වෙලා ඉඳියේ අපිත් දෙන්නටම ජොබ් එකක් තිබුණ නැහැ. මම ඒ ලෙවල් වලින් පස්සේ අධ්‍යාපනය දිගටම කරන් යනවද නැත්නම් ජොබ් එකක් කරනවද කියන තැනට එනකන් හිතන්න මාව යොමු වුණා. මොකද එතනදී අපිට මේ අපේ පවුලක් විදිහට නැගී සිටින කිසිම ආදායම් මාර්ගයක් තිබුණ නැති නිසා. මෙහෙම ඉන්නකොට මම හිතාගත්ත දැන් මට මගේ පවුල ඉදිරියට ගෙනියන්නත් ඕනනේ. ඒ නිසා මම මොකක් හරි රැකියාවකට යොමු වෙනවා කියලා ගොඩාක් මම රැකියාවල් හෙව්වා. මේ රැකියාවල් හොයනකම් බොහෝ කාලයක් මම හිතන්නේ මාස 6ක් 7ක් වගේ කාලයක් මම රැකියාවල් හොයමින් ඉඳියා. ගොඩාක් රැකියා හම්බ වුණත් මම ගොඩාක් ඉක්මනින් ඒ රැකියාවලින් අයින් වෙන්න සිද්ධ වුණා. එක විවිධ හේතුන් මත. මෙහෙම ගිහින් මට එක තැනක් ආවා මේ අධ්‍යාපනය තෝරගන්නවද රැකියාව තෝරගන්නවද පවුල ඉස්සරහ ගැන හිතනවද මගේ ඉස්සරහත් හිතාගෙන පවුල ගොඩ නගනවද කියන එක ගැන. එහෙම වෙලා මම අවසානයේ අධ්‍යාපනය තෝරගත්තා. හැබැයි එතනදී මම ජේසුට මගේ මුළු ජීවිතයම මගේ මුළු පවුලම බාර දුන්නා. මොකද අපිට මේ ආදායම් මාර්ගයක් තිබුණ නැහැ. ඒ නිසා මම ජේසුට තමයි කිව්වේ මම කොහොම හරි මේ අධ්‍යාපන කටයුතු කරගන්නකම් මගේ පවුල බලාගන්න කියලා ජේසුට බාර දුන්නා. මගේ තාත්තා නැති වෙච්ච දවස් නම් මේ මොහොත දක්වාම මට මේ තිබිච්ච හැම අවශ්‍යතාවයක්ම ජේසු මට සම්පූර්ණව කරලා දුන්නා. මට කිසිම අඩුපාඩුවක් අර කියන්න තරම් මට ලොකු අඩුපාඩුවක් තිබුණ නැහැ. ඉතින් දැනටත් අපේ අම්මා පුංචි රැකියාවක් කරමින් ඉන්නවා. ඒ රැකියාවෙන් අපි මම නංගි දෙදෙනාගෙම වැඩ කටයුතු කිසිම අඩුපාඩුවක් නැතුව දැනටත් කරගෙන යනවා. මං හිතන්නේ මං ජේසුට බාර දුන්න මගේ ජීවිතේ ජේසු ලස්සනට අරගෙන යනවා. ඉතින් මට ලොකු දේවල් ජීවිත වෙනසක් තුලින් මම ජේසුව අත්දකින්නට වඩා මම ගොඩාක් හැම වෙලේම හැම මොහොතක්ම ජේසුගේ ඒ ආදරයෙන් මට ජේසුව මේ අත්දකින්න මට ලැබෙනවා. මොකද මම පුංචි මොහොතකදී වුණත් මම ගොඩාක් ඉල්ලන දෙයක් මට උවමනා දෙයක් මම දන්නවා මට සමහර වෙලාවට ඒ දේ ලැබෙන්නේ නැහැ. මට දැන් ඒක ලබා ගන්නත් ඕනේ ඒත් ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන තියෙද්දිත් සමහර වෙලාවට ජේසු මට කොහොම හරි මොනවාම හරි විදිහකින් පුංචි දෙයක් පවා මට ලබා දෙනවා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මම අත්දකින්නේ ගොඩාක්ම ලොකු අත්දැකීම් වලට වඩා ජේසුව මං පුංචි දේවල් වලින් ගොඩාක් මට ජේසුව දැනෙනවා කියලා. එතන මං හිතන්නේ ලොකු හයියක් වෙන්න ඇති යාඥාව. අනිවාර්යෙන්ම ජපමාලය කියලා මං හිතන්නේ මම දකින්න දෙයක් තමයි හයියක් වෙන්න ඇති ඒ ජීවිතේ මොකද ලේසි නැති ජීවිතයකට පාතැබුවේ අධ්‍යාපනය තෝරගන්නවද රැකියාව තෝරගන්නවද කියලා. ඉතින් යාඥා ජීවිතය කොහොමද දෙවමෑණියොත් එක්ක ජේසුත් එක්ක ඉන්නේ? ඇත්තටම දැන් අපි ගොඩාක් යාඥාව තුලින් ඈත් වෙලා ඉන්නේ. අද සමාජයේ ගත්තොත් එහෙම තියෙද්දි දැන් අදටත් අපේ ගෙදර අපේ නංගි සහ අම්මා මම තුන්දෙනාම අනිවාර්යෙන්ම ගෙදර එකතු වෙන මොහොතක් තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට හවස් වෙලාවක් වෙන්නේ. එහෙම වුණාම අපි කොන්ති කියනවා යාඥා කරනවා. ඉතින් මම හිතන්නේ මම ගොඩාක් විශ්වාස කරනවා මම ගොඩාක් යාඥා කරන්න ඉගෙන ගත්තා මගේ අම්මගෙන්. ඒ අම්මා තුල තියෙන මේ විශ්වාසය තමයි මම හිතන්නේ මටත් එන්නේ නැත්තේ. මම ඒකයි මගේ ජීවිතේ අර මං කිව්ව අධ්‍යාපන රැකියාව තෝරගන්න එක ගැන මම ගොඩාක් ජේසු තුල විශ්වාසය තියාගෙනම මේ මට මේක කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ජේසුව අත්දකී කියන එක බලාපොරොත්තු තියාගෙන මම ජේසුව විශ්වාස කරන්න ගොඩාක්ම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඉතින් මම හිතනවා මම
ඒ කියන්නේ ජේසු තුල දේව අම්මා තුල මේ ජීවිතේ ගත කරන නිසා තමයි මට සෑම මොහොතකම දේව අම්මව ජේසුව අත්දකින්න හම්බ වෙන්නේ. ඒ අවස්ථාව හරියට මගේ හදවතටත් දැනුණා. ඉතින් ස්තුතියි ඒ අත්දැකීම පුංචි පුංචි තැනක් වුණාට ඒ තැන් මං හිතනවා අපේ ජීවිතේ අපි හැමෝටම තියෙන තැනක් කියලා. මොකද ඒ චූටි අත්දැකීම් අපි හැම වෙලාවකම ලබනවා කියන්නේ ජේසු අපි ළඟ හැමතිස්සෙම ඉන්නවා. ඒක තමයි අපි හිතන ජීවිතයේ තියෙන විශේෂත්වය. ඇත්තටම මිෂෙල් අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක් මේ අපි අත්දකින ජේසු. ඒත් අපිට ඒක අඳුර ගන්න බැරි වෙනවා. මම හිතන්නේ අපි ආඥා ජීවිතය තුලින් ජේසුත් එක්ක කතා කරගෙන මේ ගමන ගියොත් අපිට තේරෙනවා ජේසු මේ හැම තප්පරයකදී හැම මොහොතකදීම අපිත් එක්ක ඉඳලා අපි වෙනුවෙන් මැදිහත් වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක අඳුරගන්න ටිකක් අමාරුයි අද සමාජයේ අපිට. ඒකට හොඳම දේ තමයි මම හිතන්නේ අපි ආඥාව තුළ ජීවිතය ගත කරන එක. ඇත්තට මේක පෞද්ගලික ජීවිත අනිවාර්යෙන් අපේ හිතන ජීවිතයට අත්‍යවශ්‍යයි. මොකද අපේ ජීවිතේ කොයි මොහොතේ මොන වගේ දේවල් වෙයිද මොන අභියෝග එයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ මේ දැකපු අත්දැකීම මම හිතනවා ලස්සන අත්දැකීමක් අපේ හැමෝටම අපි බලන හැමෝටම. ඉතින් මෙහෙම කියනවා සුදෝ බයිබල් එක තැනකදී එහෙයින් මම ඔබට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. මේ බයිබල් පාඨය තුළින් සුදෝ මතයතුමාගේ බයිබල් පාඨය තුළින් අද මේ වැඩසටහන අපි අවසන් කරන්නේ ඔබේ ජීවිතයටත් මගේ ජීවිතයටත් මේ ලැබපු අත්දැකීමත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඒ දැනෙන අත්දැකීම අඳුන ගන්න. පුංචි තැන්වලින් ජේසුව ලබා ගන්න අත්දකින්න කියලා ආරාධනා කරමින් ස්තුතියි ඔබ සැමටම ජේසුස් පිටයි.